අම්මා කෙනෙක් විදිහට සමහර වෙලාවට මට මාවම නැති වෙලා වගේ දැනෙනවා. සමහර වෙලාවට විඳ දරා ගන්න බැරි වෙහෙසක් දැනෙනවා. සමහර වෙලාවට තව දවසක් මේ විදිහට සටන් කරන්න ශක්තිය හොයාගන්නේ කොහොමද කියලා මට හිතා ගන්නවත් බෑ. ඒ වෙලාවට කනස්සලු වෙන එක චුට්ටක් නවත්තලා මං කල්පනා කරනවා ඇයි මම මෙතන ඉන්නේ? මට කොච්චරක් නම් දේවල් කරන්න පුළුවන්ද? කවුද මාව මේ විදියට පවත්වගෙන යන්නේ? කවුරු නිසාද මම මෙතන ඉන්නේ කියලා. සමහර විට 2025 වසර අවසාන වුණේ ඔබට දරා ගන්න බැරි වේදනාත්මක මතක රාශියක් දායාද කරමින් වෙන්න ඇති. සමහර විට ඔබ අතිශය ප්‍රීතියකින් මේ වසර අවසන් කරනවා වෙන්නත් පුළුවන්. ඔබ වේදනාවේ ඇලී ගැලී ඉන්නවා නම් මං ඔබට කියන්නම් වේදනාව සදාකාලික දෙයක් නෙමෙයි. වේදනාවට ඔබව යටපත් කිරීමට ඉඩ දෙන්න එපා. මේ අලුත් වසර ඔබට ගෙනත් දෙන දේ ගැන යහපත් බලාපොරොත්තුවක් තියාගන්න. මේ ජීවිතේ අපිට මොන දේ දෙන්න බලාගෙන ඉන්නවද කියලා අපි දන්නේ නැහැ. මේ ජීවිතේ අපි කොච්චර දුරක් යන්න ඕනද? ඒ දුර යන්න අපි ශක්තිමත්ද? අපි ළඟ තියෙන දක්ෂතා මොනවාද? අපිට මුහුණ දෙන්න වෙන කඩයිම් මොනවද කියලා අපි කවුරුත්ම දන්නේ නැහැ. නමුත් අපි දැනගත යුතුම දේ වෙන්නේ මේ ජීවිතේ එක තරඟයක් නෙමෙයි. තරඟ ගොඩාක්. සමහර තරඟ අපි දිනනවා. සමහර තරඟ අපි පරදිනවා. සමහර තරඟ සාර්ථකව අවසන් කරනවා. සමහර තරඟවලදී අපි වෙහෙසටපත් වෙනවා. අපි මේ වෙහෙස විඳ දරාගෙන තව අලුත් තරඟයකට සූදානම් වෙනවා. ඒ තරඟේ ඉවර වුණාම අපිට තවත් තරඟයක් එනවා. මේක මිනිස්සුયો විදිහට අපි හැම කෙනෙකුටම මුහුණ දෙන්න වෙන අපි හැම කෙනෙක්ම ඉටු කරන්න ඕන දෙයක්. හැබැයි ඒ හැම වෙලාවකදීම අපි මතක තියාගන්න ඕන දෙයක් තියෙනවා. අපිට පුළුවන්. අපි කෙරේ විශ්වාසය තියාගන්න ඕනේ. අපි අදහන දේ කෙරේ, අපි වටිනාකම් දෙන දේවල් කෙරෙහි අපි විශ්වාසය තියාගන්න ඕනේ. එතකොට අපිට මේ ජීවිතේ අපිට එන තරඟවලට අපිට මුහුණ දෙන්න පුළුවන්. දිනුම, පැරදුම, සාර්ථකත්වය, අසාර්ථකත්වය මොන විදිහට අපේ ජීවිතයට බලපෑවත් අපිට පුළුවන්. ඔබට පුළුවන්. ඔබ අම්මා කෙනෙක් නම් ඔබට පුළුවන්. ඔබ ශක්තිමත්. පොඩ්ඩක්වත් වැටෙන්න එපා. මේ 2026 වසර ඔබට ජය ගන්න පුළුවන්.